මැතුමනි ඇසළ පොයේදී තමයි ඒ ඇසළ පොය රාත්‍රියේදී තමයි මේ තුසිතේ ඉන්න අප බෝසතාණන් වහන්සේ බුද්ධ අංකුරයක් විදිහට මනා සිහියෙන් වෙනත් දරුව කුසට එනවා වගේ නෙමෙයි මනා සිහියෙන් බුද්ධ අංකුරයක් මේ අප මහා මායා දේවිය කුස පිළිසිඳ ගත්තෙත් මේ ඇසළ පොය දවසේ. ඒතර මැතුමනි අපි හොඳටම කතා කළා මේ අපේ ධම්මචක්කපවත්තන සූත්‍රය ගැන. මැතුමනි මේ ඇසළ පොය හැමදේම පටන්ගෙන විශේෂයෙන්ම කියන්න ඕනේ අපිට අපේ රටේ මේ යම්කිසි කාලයකදී පෘතුගීසින් ලන්දේසින් පාලනය කරලා විනාශ කළා දාලා තියෙන යුගයකදී උපසම්පදාව අපිට නැති වෙලා යනවනේ. ඒතර ගණින්නාන්සලා ඉන්නේ. ඒතකොට ඒ කාලෙදි මැතුමනි අපිට විනාඩියක් අපිට මේ අපේ රටේ මේ වැලිවිට සරණංකර ඒ සංඝරාජායනම් වහන්සේ ඉන්නකොට උත්සාහ කරනවා 1741 දී නැවත මේ පිහිටවන්න. මොකද්ද? උපසම්පදාව. යවන නැව් ටික මැතිතුමනි මුහුද මැදදී කැඩෙනවා. මොනේ නැව් ටිකක්ද? තායිලන්තයට යවනවා මේ නැවත උපසම්පදාවකට මේ භික්ෂුන් වහන්සේලා ගෙන එන්න. මේ දේ මැතිතුමනි මුහුදේදී ව්‍යාර්ථ වෙනවා. දෙවෙනි වතාවට 1747 දී යවනවා මැතිතුමනි. ඒත් මුහුද මැදදී මේ නැව් බිඳිලා කැඩලා විනාශ වෙලා ගිහිල්ලා තිබ්බත් සරණංකර හාමුදුරුවෝ මේ අත්හරින්නේ. ආපහු නැවත අපේ විල්බාවේ ගෙදර අපේ ඒ සුවිශේෂී පුද්ගලයාගේ නායකත්වයෙන් අපි නැවත යවනවා කණ්ඩායමක් තායිලන්තයට. ඒ 1750 ජූලි 12 යවන්නේ. මේ ජූලි මාසෙ මැතිතුමනි. අනිවාර්යයෙන්. මේ ඇසළ මාසේ. ගිහිල්ලා මැතිතුමනි ඒගොල්ලෝ නැවත 1753 ජූනි ඇවිල්ලා මේ අපේ මේ ත්‍රිකුණාමලයෙන් ගොඩ බැහැලා 25 නමක් රැගෙන එනවා උපාලි තෙරුන් වහන්සේ ප්‍රමුඛව. ඇවිල්ලා මැතිතුමනි අපි නැවත මේ උපසම්පදා කර්මය සිද්ධ කරනවා. එතකොට 1753 ජූලි 20 වෙනිදා වැලිවිට සරණංකර ඒ උන්වහන්සේගේ උපසම්පදාව සිද්ධ වෙනවා. එතකොට තමයි නැවත අපි උපසම්පදා වෙන්නේ. මම මේ කියාගෙන ඉන්නේ ඒ උපසම්පදාව එවැනි මට්ටමකට ලංකාවෙන් තුරන් වෙන්න හේතු වෙච්ච දේ තමයි පෘතුගීසි ලන්දේසි ආක්‍රමණ. දැනුත් පෘතුගීසි ලන්දේසි නම නැති වුණාට ඉංග්‍රීසි නම නැති වුණාට ඒ ආක්‍රමණයේ විදිහටම තියෙනවා මැතිතුමනි. ඒක හින්දා අපි පරිස්සම් වෙන්න ඕනේ කියලා තාම දැඩිව ඉල්ලා සිටිනවා. නැත්තම් අපෙන් තුරන් වෙන්නේ අපිට දැන් වටපිට පේනවා මැතිතුමනි යම් කිසි ආකාරයක අපේ රටේ මිනිස්සු විවිධාකාර පැතිකඩයන් කමක් නැහැ. සතුට විනෝදය අවශ්‍යයි. නමුත් මේ රටේ ඉතිහාසය රැක ගන්න ඕනේ. මේ බුද්ධ ශාසනය රැක ගන්න ඕනේ. මේ සිංහල ජාතිය රැක ගන්න ඕනේ. ඒ වගේ මේක තමන්ගේ දරුවන්ට අනාගතයට දායාද කරන්න ඕනේ. මේ ඔබට පැවරලා තියෙන වගකීමක්. ඔබේ කොටස කරන්න ඕනේ. අරිට්ඨ කුමාරයව පැවිදි කරන්නේ ඇසළ පොය දවසක. ඒ වගේම අපි දැනගන්න ඕනේ අපේ මම ඉංගියක් කියලා නවත්තන්නේ මැතිතුමනි අපි හැමතිස්සම ඉතිහාසයේ තුන්වෙනි සියවසෙන් එහාට යනකොට හරි මැලි වෙනවා අපේ ලංකාවේ සමහර මිනිස්සුත් ක්‍රිස්තුපූර්ව 3න් එහාට යනකොට. මැතිතුමනි අපි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩලා මේ කරා වූ යම් කිසි සංවර්ධනයක් සුවිශේෂී කාර්යයක් තියෙනවා. නමුත් මැතිතුමනි අපි ඉංගියක් දීලා නවත්තන්නේ. ඊට ඉස්සෙල්ලත් අපේ මිනිස්සු මොකද අපේ රාජසෝමදේව මැතිතුමා පැහැදිලිව හොයාගෙන කියනවා මිහිඳු හාමුදුරුවෝ එන්නේ ඉස්සෙල්ලත් ලංකාවේ මේ චීවරය සහිත මේ භික්ෂුන් වහන්සේලා බුද්ධ දර්ශනය හැදෑරුවා කියලා කළා කියලා. එහෙම ඉඟියක් දෙමින් නුඹේ ඉතිහාසය මකන්න එපා මකන්න දෙන්න එපා. අපි නැවත නැගිටින ජාතියක් වශයෙන් අපි ලස්සන ගමනක් යමු. පෙරලෙස දෑතටගෙන අසිපන් සිංහලයිනි නැගිටිවු නැවතන් ගත තුල දිවයන කකියනලේ ඇති ගැමුණු පරපුරේ සිංහලයා තුල නලියන දෑබැති සිතුවිලි අමිනුගී සරගක් හෙලයා සියනග පතුරා මහා මෙර සොලවා අනන්ත සත් සමුදුරු කලමා කුසෙන් සක්වල එපිට හෙළූ පෙර පිට කොඳු නොබිදුණු සිංහලයා